විසිවන කොටස. මොකද ඔබ ඒ ගමන තක්බීරි වෙලා වගේ කල්පනා කරන්නේ? අහස්ලිගේ මුහුණේ වූ ෂණික වෙනස් වීම කාන්ති විසින් හඳුනාගත්තා. නෑ නිකන් අම්මා, පුංචි හාමු මං ගැන ආයෙත් ඇහුවේ නෑ. අවිහිංසකාවිය විමසද්දී කාන්ති නළලත රැලි නංවා මොහොතක් බලා සිටියා. උඹ ගැන මොකටද පුංචි හාමු අහන්නේ? පුංචි හාමුට වෙන වැඩ නැතුවේ. හේනේ වගා කිරීමට සකස් කරන්නට වූ අලවර්ග කිහිපය කාන්ති සකස් කරමින් පසු වූවා. නෑ වෙනදට පුංචි හාමු මට මොනා හරි එවනවනේ. ඇත්තටම ගොඩක් දේවල් කරනවනේ පුංචි හාමු. කාලෙකින් මොකුත් ලැබුණේ නැති හින්දායි මම කල්පනා කළේ. අහස්ලි කල්පනා කළා. කාන්ති ඒ අතර සිනාසුණා. අනේ ඉතින් උඹටත් කාගෙන් හරි කමක් නෑ මොනවා හරි හම්බ වෙනවනම්. පුංචි හාමු කරන්න ඕනි ඔක්කොම කළානේ. ආයෙ මොනව කරන්නද? ඔන්න ඔබ විශ්වවිද්‍යාලයට තේරුණොත් පුංචි හාමු හොයලා බලලා හැමදේම කරලා දෙයි. යුවතිය හීල්ලුවා. ඔන්න ඔක කාපන් කෙල්ලේ අත ගන්න නැතුව කාලවරෙන් මට මේ වැඩේට උදව් කරන්න. අද අඟහරුවාදා නිසා මේ අල ටික නම් ඉඳවන්න ඕනේ. අල ඉඳවන්න හොඳ දවස අද. කාන්ති ඉතා කටිසරව කටයුතු කළා. අම්මා කියන විදිහට පුංචි හාමු නරක කෙනෙක් නෙවෙයිද? පුංචි හාමු ගෑනු පස්සේ යන සල්ලාලේ කියන දේ ගම හැමතැනම කතා වුණානේ. අහස්ලි වරින් වර එකම ප්‍රශ්නය අසන්නට වුණා. ඔබ දැන් ඔය ප්‍රශ්නේ මගෙන් අහපු කීවෙනි පාරදා? පුංචි හාමු ගමේ නෑනේ. ඔය ටවුමේ නම් හැසිරීම ඒ තරම් හොඳ නෑ කියලා මුදලාලිලා හැම පතුරවන්න. අනික ඔය ගමේ උත්සව දවස්වලදී ගමේ කොල්ල කුරුට්ටු එක්ක එකතු වෙලා කරලා තියෙනවයි කියන වැඩ එක්ක ඒ කතා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ආරංචි විදිහට ওই රස්තියාදුකාරයෝ සිතාදී ලස්සන කෙල්ල පුංචි හාමුට ජෝඩු කරන්න අරන් ආවලු. ජෝඩු කරන්න කිව්ව ඉතින් දන්නේ නැද්ද? තමන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න. ඕ අපිට වැඩක් තියනවද? ඔය පුංචි හාමුගේ සෙල්ලම් වයසනේ. එහෙ ඉඳන් මොනවා කරනවද කියන්න දන්නේ නැහැ. මොනවනත් පුංචි හාමුගේ හිත නම් රත්තරන්. කාන්තිගේ කතාවෙන් අහස්ලි හීල්ලුවා. අනුභව කරමින් සිටි බත් පිඟාන රැගෙන නැගිට සිටියා. අනතුරුව මුළුතැන්ගේ වෙතට දිව ගියා. ඔය උඹ කන හැටි තමයි. මැටියෙන් තනන්නට වූ පුංචි මුළුතැන්ගේ වෙත ගිය අහස්ලි සෙමෙන් හඬන්නට වූයේ කාහටත් නොඇසෙන්නටය. පුංචි හාමු මටත් කතා කළේ එහෙම අදහසකින්ද? මම එහෙම නැති නිසා මාත් එක්ක කතා කරන එක නතර කළාද? එක අතකට එහෙම වෙච්ච එක හොඳයි. නැත්තම් මට මොන ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. සදස් ඔයා නම් ඇත්තටම දියුණුවේ. මේ මාස ගානට බලන්නකෝ ඔයාගේ මේ හේනේ ලස්සන. අහස්ලි සදස් සමග සුහද කතාවක පසුවිය. සුන්දර හේන්යායක ඇතුළු වන ඉසව්වේ පොළොව තලය මත හිඳ සිටි දෙදෙන පීදෙන එළවලු වැල් දෙස බලා සිටියා. තම්බන්නට වූ බඩිරිඟු කරල් දෙකක් අනුභව කරමින් ඔවුන් නාගිය තොරතුරු කතා කරමින් සිටියා. දම් පැහැති කෙටි ගවුමක් ඇඳ සිටි අවිහිංසකාවියගේ දිගට ගෙතූ කොණ්ඩයද පොළොව තලයේ සිපගෙන සිටියා. නිල් පැහැති සරමට සුදු පැහැති බැනියමක් ඇඳ සිටි තරුණයාගේ මුවද කලකට පසු සිනාවකින් පිරී ගියා. දෙදෙනා සමීපයට වී සිනාසෙමින් කතා කරමින් සිටියා. මං කොහොමද දියුණු වෙනවා තමයි අහසි. මට තියෙන්නේ සල්ලිකාරයෙක් වෙන උනා. දැඩි ධෛර්යයෙන් පැවසූ තරුණයා දෙස යුවතිය බැලුවා. සල්ලි ලැබෙන්න මිනිස්සු නරක වෙනවා කියනවා. ඔයා නම් එහෙම වෙන්න එපා සදස්. ඔයා හොඳ කෙනෙක්නේ. බලන්න අපේ රන්පත්ස කොච්චර හොඳයිද. එයාට කොයිතරම් සල්ලි තියෙනවද? ඒත් නරක නෑනේ. සදස්ගේ කතාවට අහසට මතක් වූයේ කාන්ති පැවසූ වදන්ය. සදස් තමා පිළිබඳ අදහසකින් පසු වෙනවාද? ඇය සිතුවා. ඇය නිහඬව හේල්ලුවා.
මොකද අහසි කතා නැත්තේ? අනේ මොකුත් නෑ සදස්. එතකොට ඔයාගේ හයියට ඔයාගේ ජීවිතයට ලස්සන කෙනෙක් එකතු වෙලා තියෙයි. එතකොට නම් අපිට මේ යාළුකම චුට්ටක් ඈත් කරන්න වෙයි. ඔය කෙල්ලෝ කැමති නෑනේ. කොහොම වුණත් සදස්ට හොඳ කෙනෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අහසි එහෙමද හිතාගෙන ඉන්නේ. ඒත් ඇයි ඒත්? නෑ මොකුත් නෑ. එතකොට අහසිට මොකද වෙන්නේ? මට ඔයත් ප්‍රාර්ථනා කරන්න. මට හොඳ කෙනෙක් ලැබෙන්න කියලා. මගේ හොඳම යාළුවා විදියට. මට බෑ එහෙම ප්‍රාර්ථනා කරන්න. සදස්ට පවසන්නට හැකි වූයේ එපමණකි. කුමක්දෝ වාහනයක හෝනයක හඬක් දිගින් දිගටම ඇසීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම පිටුපස හැරී බැලුවා. එය නිල් පැහැති මෝටර් රථයක් වූවා. දෙවියනේ රන්පත්ස. අහස්ලි හුස්ම නොගනිමින්සේ බලා සිටියා. එයා මොකද මෙහෙ? බංගලාවට එන්නේ නැති. අහස්ලි කලබලයෙන්සේ නැගිට්ටා. සදස්ද ඇය පිටුපස වැටුණා. යුවතිය මෝටර රථය අසලට යද්දී ගිනි පිටවන දෑසින් බලා සිටින රන්පත්ව දුටුවා. රන්පත් අහස්ලි දෙසත් සදස් දෙසත් රවා බැලුවා. අනතුරුව ඇයගේ අත්ලේක රැඳී බඩිරුඟු කරල දෙසද බැලුවා. ගමේ ආවේ කොල්ලෝ එක රස්තියාදු ගහන්නදා. දිස්ත්‍රික් ෆස්ට් වෙන්න නේද කල්පනාව. මෙහෙම කාලේ නාස්ති කරනවද? රන්පත් ඇයට සැරවුවා. සදස්ද නෙතු විසල් කර ඔහු දෙස බලා සිටියා. අනේ නෑස, දැන් මේ ගෙදර යන්න හැදුවේ. මේ මගේ යාළුවා. රන්පත්ගේ නෙතු තවමත් රවා සිටී. කෙල්ලන්ට කොල්ලෝ යාළුවෝ ඉන්න විදියක් නෑනේ. මම හිතුවේ ඔය ළමයා හොඳ ළමෙක් කියලා. බලන් ගියාම අර තමුන්ගේ යාළුවා වගේමනේ. එයා එහෙ රස්තියාදු ගහනවා, මෙයා මෙහෙ රස්තියාදු ගහනවා. අනේ සමාවෙන්න සර්. අහසි පුංචි කාලේ ඉඳලා මගේ හොඳම යාළුවා. සර් අහසි ගැන වැරදියට හිතන්න එපා. එයා හොඳට ඉගෙන ගන්නවා. සදස්ත ඇයව බේරා ගැනීමට වදන් එකතු කළා. තමුන්ගෙන් මං ඇහුවේ නෑනේ. ඔය ළමයි ගෙදර තියෙන්නේ කොහෙද? අහසලිට ඇඬෙන්නට ඔන්න මෙන්නය. කඳුළු පුරවාගෙන සිටියා. ඔය ඉස්සරාස. එනව නගිනව වාහනේට. රන්පත් ඇයට විධාන කළා. අහස්ලි උඩබිම බලමින් කල්පනා කළා. එනවා ඉතින් තවත් කල්පනා කරනවා. අහස්ලි කිසිවක් නොසිතා දිව ගොස් රථයේ අනෙක් පසින් ගොඩ වූවා. පිටවන්නට පෙර ඔහු යලිත් සදස් දෙස බැලුවා. ඉස්සර පුංචි වුණාට දැන් පුංචි නෑනේ. දැන් දෙන්නම ලොකුයි. යාළුකමට උනත් සීමාවක් තියාගනි. රන්පත් ඔහුට තරයේ පවසා රථය වේගයෙන් රැගෙන පිටව ගියා. ඔහු වරක්වත් අහස්ලි දෙස නොබැලුවා. අහස්ලි ඔහුව දුටුවේ නපුරු රාක්ෂයෙකු ලෙසය. ඔහුගේ මුහුණේ වූ සියලු මාංශ පේශීන් වෙවුලන බව යුවතිය දුටුවා. ඒක පුදුම යාළුකම. එකට ඇලිලා ගෑවිලා ඉඳගෙන hina වෙවි. මරු යාළුකම. ඒ අතර ඔහු ඉදිරිය බලා කියෙව්වා. අනේ සර් එහෙම දෙයක් නෑ. මට බනින්න එපා. අහස්ලි කීවේ හඬමින්ය. වේගයෙන් පැමිණි රථය තෙරිංග පාගා නැවතුණේ. ඔහුගේ නපුරු නෙතු හරිත නෙතු වෙතට ගොස් නතර විය. හිතුවක්කාරයාට සිතුනේ හිතුවක්කාරයෙකුසේ ඇයව සිපගෙන යන්නටය. නොමුදු ඔහු ඇයගේ අත්ලේ රැඳී බඩිරුව කරල කඩා අතට ගත්තා. ඇය දෙස වරක් බැලුව හිතුවක්කාරී නෙතු එය වේගයෙන් අනුභව කරන්නට පටන් ගත්තා. අනේ සර් ඕකෙන් භාග්‍යම මම කාලානේ තියෙන්නේ. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.